ගෝනි රේස් කාන්තා තරගය ආරම්භ වෙනවා. ඉතින් කොහොමද යාළුවනේ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් සිඩ්නි වල අපිත් ආවා ඔසීජනල් channel එකෙන් ඔයාලට අරගෙන සිඩ්නි වල අලුත් අවුරුද්දේ කොහොමද වෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් ලස්සන ෆුඩ් ස්ටෝල් වගේක් තියෙනවා, ලස්සන ඉවෙන්ට්ස් වගේක් තියෙනවා, හොඳට ඕගනයිස් කරලා තියෙනවා වැඩේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට පොඩි ක්ලිප් එකක් පෙන්වන්නම් සිඩ්නි වල කොහොමද අලුත් අවුරුද්දේ විස්තර. ඉතින් යාළුවනේ ගේම්ස් ටික ග්‍රවුන්ඩ් එකේ තමයි තියෙන්නේ. අපි පොඩ්ඩක් යන් උඩට ගිහිල්ලා බලමු ෆුඩ් ස්ටෝල් ටිකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන යාළුවනේ ෆුඩ් ස්ටෝල් කීපයක් තියෙනවා. එතකොට කොත්තු, එතකොට රයිස් වර්ග, වෙනම බිරියානි වර්ග, එතකොට ස්ට්‍රීට් ෆුඩ් වර්ග, ඒ වගේ shops කීපයක්ම තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට මෙතන තියෙන ෆුඩ්ස් වර්ග ටිකක්. ඉතින් අපි try කරා කෑම කීපයක්ම පෝක් එක්ක රොටි, එතකොට මඤ්ඤොක්කා එක්ක පොල් සම්බල්, ඒ වගේ සුපිරි ආහාර වේවල් ටිකක් තියෙනවා. එතකොට මෙතන රයිස් එක try කරා, ඒක හරිම රසයි. ඉතින් අපි යමු බලමු ඉස්සරහට තා මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි හෝල් එක හදලා තියෙන්නේ. හෝල් එක ඩෙකොරේට් කරලා තියෙනවා, හරිම ලස්සනයි. එතකොට කට්ටිය කාඩලා ඉන්නවා, ඉවෙන්ට්ස් පටන් ගන්නකම් බලන් ඉන්නවා. හොඳ ඉවෙන්ට්ස් හවසර තමයි තියෙන්නේ. දැනට ග්‍රවුන්ඩ් එකේ තමයි ගේම්ස් ටික ප්ලේ වෙන්නේ. ඉන්ඩෝර් ගේම්ස් ඒ ටික ඔක්කොම තා පොඩ්ඩකින් පටන් ගන්නවා. ඉතින් කට්ටිය හරිම ෆන් එකේ ජොලියේ ඉන්නවා මෙන්න මේ වගේ. කොහොමද යාළුවනේ යාළගේ වොකින් එක? ඉතින් යාළුවනේ මේ අතරේ අපේ OC Vibes channel එකේ යාළුවෝ සෙට් එකක් හම්බුණා. යාළුවත් මෙතන ඉන්නවා. යාළුවා තමයි මෙතන මීඩියා සපෝට් එක දෙන්නේ ඔක්කොම. මෙතන ලයින් එකක් තියෙනවා. මේක තමයි ෆිනිෂ් ලයින් එක. ඔයාලා ගෝනිය අල්ලගෙන පැනගෙන ඇවිල්ලා මේ ලයින් එක පාස් කරන්න ඕනේ. ගේම්ස් කීපයක්ම පැවැත්වුණා යාළුවනේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නේ කාන්තා ගෝනිය බැසදීමේ තරඟය පැවැත්වුණේ කොහොමද කියලා. අපි බලමු ඒක. Okay. I'm going to count to 3 and then you can start. 1 2 3. ගෝනි රේස් කාන්තා තරගය ආරම්භ වෙනවා. තාම හොඳ තරගයක් තමයි මෙතන ක්‍රියාත්මක වන්නේ. මම 3 කියද්දි කට්ටිය පටන් ගන්න. 1 2 3. ඉතින් යාළුවනේ අද අපි සමුගන්නම්. ආයිත් අපි හම්බ වෙමු ලස්සන වීඩියෝ එකකින්. ඉතින් ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලු දෙනාටම. ආදරේ ඔක්කොටම ජය වේවා.